සුබ දවසක්. සියලු දෙනා ඉතාමත් සාදරයෙන් පිළිගන්නවා ස්මාර්ට් ඩිෆෙන්ස් කොම්බැට් පළවෙනි වැඩසටහනට. අද මම ඔබට අරගෙන ආවේ ඉතාමත් සරල, වැදගත් දැනුම අවබෝධය ලබා දෙන වැඩසටහනක්. ඒ තමයි ප්‍රතිවාදීන් සම්බන්ධව. ප්‍රතිවාදීන් කියන්නේ කවුද කියන එක සම්බන්ධව ඔබට වැඩි විස්තරයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔබ සාමාන්‍ය එදිනෙදා කටයුතු කරන අවස්ථාවන් වලදී යම් යම් ගැටුම්කාරී තත්ත්වයන් ඇති වෙනවා. එවැනි අවස්ථාවක ඔබ ඉදිරියේ ඔබේ ගැටුමට සිටින පුජ්‍යලයා ප්‍රතිවාදියා ලෙස මා හඳුන්වනවා. මේ ප්‍රතිවාදී සහ ප්‍රතිවාදියා ඔබ හොඳින් අඳුනාගෙන ඔහුගෙන් බේරීමට ඔබට අවශ්‍ය වෙනවා. ඉතින් ආක්‍රමණශීලී ප්‍රතිවාදියා සහ ආක්‍රමණශීලී නොවන ප්‍රතිවාදී අපි ඉංග්‍රීසියෙන් කොත් hot attacker and cool attacker කියන දෙදෙනාගේ සිතුම් පැතුම් හඳුනාගෙන ඔවුන්ගේ අවශ්‍යතාවයන් හඳුනාගෙන ඔබ ආත්ම ආරක්ෂාව සඳහා සැලසුම් කරලා එම විධික්‍රම උපක්‍රම පාවිච්චි කරලා එම ස්ථානයෙන් ගැලවී යාම ඔබට අත්‍යවශ්‍ය වෙනවා. ඔබ ඊටමත් තද පීඩනයකින් ඉන්න පුළුවන් මෙවැනි ගැටුම්කාරී තත්වයකදී. ඉතින් ඔබට අවශ්‍ය වෙනවා මෙහි න්‍යායාත්මක දැනුම. ප්‍රථමයෙන් දෙවනුව මෙහි ප්‍රායෝගික දැනුම. අපි බලමු න්‍යායාත්මක දැනුම ලබා ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. ප්‍රථමයෙන් අපි සලකා බලමු hot attacker. එහෙම නැත්නම් ආක්‍රමණශීලී ප්‍රතිවාදියාගේ ගති ලක්ෂණ. ඔබ ඉදිරියේ සිටින ප්‍රතිවාදී දෙදෙනාගෙන් භයානකම කෙනා වෙන්න පුළුවන් මොහු කියලා ඔබ හිතන්න ඉඩ තියෙනවා. හරි. හොඳයි. ඇත්තටම මෙවැනි ප්‍රතිවාදියෙක් ඔබ ඉදිරියේ සිටින අවස්ථාවක ඔබට දකින්න පුළුවන් මම මේ කියන ගති ලක්ෂණ. ඔහු හරියම කලබලකාරී විදිහට ඔබ ඉදිරියේ හැසිරෙනවා. ඔබම ඔබ ගමන් කරනවා, වෙවුලනවා. ඔබට බැන වදිනවා. පරුෂ වචන කතා කරනවා. ඔබට සිදු කිරීමට යන ප්‍රහාරය සම්බන්ධව, අනතුරු සම්බන්ධව ඔහු කියාපානවා. මම ඔබට ගහනවා. මම ඔබට අතින් ගහනවා. මම ඔබට පිහියකින් අයින් ඔබ මරලා දානවා. ඒ වගේම ඔබට සිදු කිරීමට යන ප්‍රහාරය සම්බන්ධව ඔහු කියාපාන. ප්‍රදර්ශනයට ලක් කරන දර්ශනයට ලක් කරන අවියාවිත. ඔහු අතේ පිහියක් තිබ්බොත් ඒ පිහිය පෙන්නනවා. පොල්ලක් නම් ඒක පෙන්නනවා. ගිනි අවියක් නම් ඒක පෙන්නලා කියනවා මම මේකෙන් ඔබට අන්තරක් සිද්ධ කරනවා කියලා. ඔහුගේ ශරීර භාෂාවෙන් ඔබට අඳුර ගන්න පුළුවන් මොහු නිතරම නොවිසිරිමත් විදියට ඔබ ඉදිරියේ හැසිරෙනවා. ඔහු සිදු කිරීමට යන ක්‍රියාව සම්බන්ධව ප්‍රහාරය සම්බන්ධව එම සැලසුම එලි දක්වනවා. ඊට අමතරව අවට පිටි සිටින මිනිසුන් සම්බන්ධව සලකා බැලීමක් නැහැ. ඊටමත් ලැජ්ජාශීලී විදියට ඔබට බැනවදින්න ඉඩ තියෙනවා. ඔහුගේ ප්‍රතිරූපය ගැන හිතන්නෙත් නැහැ. ඔහුත් ඒ විදිහට මේ අවස්ථාවේදී ලැජ්ජාවටපත් වෙන්න ඉඩ තියෙනවා. ඒ සම්බන්ධව ඔහුට කිසිම ගැටලුවක් ඇති වෙන්නේ නැහැ ඒ අවස්ථාවේදී. ඉතින් මෙවැනි පුජ්‍යලෙක් ගොඩක් විට ඔබ ඉන්න ආසන්නයට පැමිණෙන්න පුළුවන්. ඔබ ඊට ආක්‍රමණය කරන්න පුළුවන්. යම් දුරක් තබාගෙන ඉන්නේ නැහැ ආරක්ෂාව සඳහා. එහෙම මම කියන එකේ ඔබට පැහැදිලි අවබෝධයක් ලැබෙන්න මම උදාහරණයක් දෙන්නම්. අපි තුමු අතින් මොකක් හරි ප්‍රහාරයක් එල්ල කරනවා, පංච් එකක් කරනවා නම් ඒ සඳහා යම්කිසි දුර ප්‍රමාණයක් තිබිය යුතුයි. කකුලෙන් ප්‍රහාරයක් එල්ල කරනවා නම්, කික් එකක් කරනවා නම් ඒ සඳහා අවශ්‍ය දුර ප්‍රමාණයක් තිබිය යුතුයි. මෙවැනි ප්‍රහාරයක් සඳහා දුර ප්‍රමාණයක් තියාගන්න නැතුව හැම වෙලේම ඔබේ සමීපයට පැමිණෙන්න කිසිම සැලසුමකින් තොරව ඔබ ගමන් කරන්න ඉඩ තියෙනවා. ඉතින් මේ hot attacker කෙනෙක්ගේ ලක්ෂණ. ඇත්තට මේ hot attacker කෙනෙක්ගේ ලක්ෂණ ඔබ දුටු විට ඊට හේතු ඔබට අවශ්‍ය වෙනවා. ඇයි මෙහෙම මේ විදිහට මොහුගේ ලක්ෂණ ඔබට පේන්නේ? මොහු කවුද? ඔබ සිතා බැලිය යුතුයි. ඔව්. මෙවැනි පුජ්‍යලෙක් වෙන්න පුළුවන් යම් මත්ද්‍රව්‍යයක් අරගෙන ඉන්න කෙනෙක්. එවැනි අවස්ථාවක පුජ්‍යලෙක් වෙන්න පුළුවන් මෙහෙම හැසිරෙන්නේ. ඒ වගේම තමයි ඔහුට සිදු වෙලා තියෙන ප්‍රශ්නය මේ ගැටලුව මත ලැජ්ජාව නැති කර ගැනීම සඳහා සමහර විට ඔබ ලැජ්ජාවටපත් කරලා ඔහුව කිසිම ගැටලුවක් නැති ප්‍රශ්නයක් නැති පුජ්‍යලෙක් බවට වටපිටාවට පෙන්වන්න
ඉඩ තියෙනවා. ඒ වගේම තමයි යම්කිසි මානසික ආතතියකින් පෙළෙන කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් මෙවැනි කෙනෙක් මෙවැනි ලක්ෂණයක් ඇතුව ඔබ ඉදිරියේ ඉන්නවා නම් අපි ඔබ බොහොම පැහැදිලිව තේරුම් ගත යුතුයි. ඔහු හොට් ඇටැක් කෙනෙක්, ඒ වගේම ආක්‍රමණශීලී ප්‍රතිවාදී. කොහොමද මෙවැනි පුද්ගලයෙක්ගේ తত্ত্বය ඔබ විසින් පාලනය කරන්නේ? ඔබ නිසි දුරක් සෑම අවස්ථාවකම තබාගෙන සිටිය යුතුයි. ප්‍රහාරයක් සඳහා සූදානම් වෙනකොට ඔබට පැහැදිලි වෙනවා ඔහු යම් දුරක් නැති ඔබේ සමීපයට පැමිණ. ඉතින් ඔබ හැම අවස්ථාවකම ඔහු සමග දුරක් තබාගෙන සිටිය යුතුයි. ඒ වගේම ඔබ සාමකාමී අයුරින් ඔබත් සමග ඔහුත් සමග කතා කළ යුතුයි. සාකච්ඡා කළ යුතුයි. සාමකාමී අයුරින් ඉරියව්වක සිටිය යුතුයි. ඉතින් ඔබ ඉදිරියේදී ප්‍රායෝගික පුහුණුවකින් මේ සම්බන්ධව ලබා ගන්න මේ වැඩසටහන ඔබට ගෙනෙනවා. එවැනි අවස්ථාවල මෙම ඔබට ඇති වෙන ගැටලු සම්බන්ධව ඒවා निराකරණය කරගන්න පුළුවන්. ඔබට මේ ගෙන එන්නේ න්‍යායාත්මක දැනුම. අපි ඊළඟට බලමු කූල් ඇටැක්. එහෙම නැත්නම් ආක්‍රමණශීලී නොවන ප්‍රතිවාදියෙකුගේ ප්‍රතිරූපේ ලක්ෂණ ඔබ ඉදිරියේ සිටිනකොට මොහු ඉතාමත් ස්වයං පාලනයක් ඇතුව ඔබ ඉදිරියේ ඉන්නවා. නියම වෙලාව වෙනකන් ඉන්න ඔබට ප්‍රහාරය එල්ල කරන්න. නිරීක්ෂණය ඉතාමත් වැඩි මොහුගේ. නියම වෙලාව තැන නිදහස බලාපොරොත්තුෙන් ඔහු ඉන්නවා. හැම වෙලේම ඔහු සැලසුම සම්බන්ධව ඔබට කතා කරන්න ඉන්නේ නැහැ. ඔබට මොන වගේ ප්‍රහාරයක් ඔහු එල්ල කරනවාද යන එක සම්බන්ධව. ඒ වගේම ඔහු භාවිතා කිරීමට ආයුධ සම්බන්ධව දර්ශනයට ලක් වෙන්න විදියට ඔහු වැඩ කරන්නේ නැහැ. ඔබට පේන්න තියාගෙන ඉන්නේ ඔහු පිහියක්, පිස්තෝලයක්, පොල්ලක් මොන හරි දෙයක් පාවිච්චි කරනවා නම් ඔහු ඒ සම්බන්ධව දර්ශනයට ලක් වෙන්නට ඔබට ඉඩ තියන්නේ නැහැ. ඒ වගේම තමයි හැම වෙලේම ඔහු පහර දීම සඳහා සුදුසු දුරක් ඉඩක් තියාගෙන තමයි පසු වෙන්නේ. නමුත් අර හොට් ඇටැක් කියන කෙනා ඔබ සමීපයට එනවා අවශ්‍ය දුරක් තබාගෙන ඔහු ඉන්නේ නැහැ. ඉතින් ඔබ නොමග යවන සැලසුම් මේ කූල් ඇටැක් කරන්න පුළුවන්. ඔබ නොමග යන ආකාරයේ සැලසුම් ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඒ වගේම ඔබගෙන් ඔහුට එල්ල වෙන ප්‍රතිප්‍රහාර සම්බන්ධව ඔහු අවබෝධයෙන් ඉන්නේ. ඔබ ළඟ පිහියක් තියෙනවා, පිස්තෝලයක් තියෙනවා, තුවක්කුවක් තියෙනවා, පොල්ලක් තියෙනවා. එයින් යම් ප්‍රහාරයක් ඔහුට එල්ලවීම සම්බන්ධව ඔහු කල්පනාවෙන් අවධානයෙන් ඉන්නේ. නමුත් අර කූල් හොට් ඇටැක් කියන කෙනා ඒ සම්බන්ධ කිසිම අවධානයක් නැහැ. ඉතින් මෙවැනි පුජ්‍යලෙක් ඔහුගේ ගෝල් එකට යන්න අවශ්‍ය සියලු සැලසුම් සහගතව තමයි ඔබ ඉදිරියේ පසුවන්නේ. ඔහු හැම වෙලේම ඉතාමත් අවධානයෙන් ඔබ ගැන සිටිනවා. ඉතින් මේ ලක්ෂණ ඔබට පේනවා නම් ඔහු කූල් ඇටැක් කෙනෙක්. මෙවැනි කූල් ඇටැක් කෙනෙක්ගේ ප්‍රතිරූපය ඔබ ඉදිරියේ දකින හේතු මොනවද? ඔහු කවුරු වෙන්න පුළුවන්ද? ඔහු මොනවද ඔබට කරන්නේ? ඔහු වෙන්න පුළුවන් සංවිධානාත්මක අපරාධයක් සිද්ධ කිරීමට යන කෙනෙක් වෙන්න පුළුවන්. සැලසුම් සහගත ලෙස පරිගැනීමක් කරන්න යන පුජ්‍යලෙක් වෙන්න පුළුවන්. ලිංගික අපරාධයක් කරන්න යන පුජ්‍යලෙක් වෙන්න පුළුවන්. ඕගනයිස් ක්‍රයිම් එකක් කරන්න යන්නේ මෙයා. ඉතින් ඒ හින්දා ඉතාමත් කල්පනාවෙන් ඔබ සිටිය යුතුයි. මෙවැනි පුජ්‍යලෙක් ඔබ ඉදිරියේ පසුවන ඔබ සහ ඔබේ ආදරණීයයන් රැක බලා ගැනීම සඳහා මේ தත්ත්වය පාලනය කර ගැනීම සඳහා ඔබ විශේෂයෙන් තනි වෙන්නේ නැති වෙන්න පුළුවන් තරම් ඉක්මනින් සමාජයේ සිටින ස්ථානයකට ගමන් කිරීම කළ යුතුයි. ඒ වගේම තත්ත්වය පාලනය කිරීම සඳහා සාකච්ඡා කළ යුතුයි. ඒ වගේම ප්‍රායෝගිකව සිදු කළ යුතු දේවල් සම්බන්ධව අපි ඉදිරි වැඩසටහන් වලදී කතා කරමු. එතකොට එවැනි ගැටලු ඔබට ඇති නොවේ. ඉතින් මේ සඳහා ඔබට මම හිතනවා යම්කිසි සාධාරණ අවබෝධයක් ලැබෙන්න ඇති. ආක්‍රමණශීලී ප්‍රතිවාදියෙක් හෝ ආක්‍රමණශීලී නොවන ප්‍රතිවාදියෙක් ඔබ ඉදිරියේ සිටින අවස්ථාවක ඔබ ඔවුන් කෙසේ හඳුනා ගන්නවාද යන්න ගැන. බොහොමත්ම ස්තුතියි. අපි ඊළඟ වැඩසටහනෙන් නැවත එකතු වෙමු ස්මාර්ට් ඩිෆෙන්ස් කොම්බැට් සමග. ස්තුතියි.